benzene ආශ්‍රිත ප්‍රතික්‍රියා. හරි. පළවෙනියෙන් ගමු හැදෙන විදි ටික. බෙන්සීන් වලට එක්ක කාබොක්සිල් කැලක් තියෙනවා. හරිද? මෙයාගෙන් බෙන්සීන් හදාගන්න අපි දානවා sodium hydroxide, calcium oxide. මේ මිශ්‍රණයට අපි නමක් කියනවා. නම තමයි soda lime. මේක කියනවා soda lime. හරිද? ආපහු ගමු ද්විත්ව බන්ධනයක් NCl. මේකට අපි දානවා H3PO2 ජලීය මාධ්‍යය. හරිද? ඊළඟට ෆිනයිල් එකක්. ෆිනයිල් ගන්නවානේ. OH බණ්ඩයක් එක තියෙන්නේ. ෆිනයිල් එකට සිංක් ඩස්ට් එක දාන්න. සිංක් කුඩු. සිංක් ඩස්ට්. සිංක් ඩස්ට් එක දාලා රත් කරනවා. හරිද? ඊට පස්සේ CH ද්විත්ව බන්ධන CH එකක් මෙයව රක්ත තත්ත්ව වීදුරුවකින් රත් වෙන්න සලසන රෙඩ් ඩොට් ග්ලාස් එකකින් එතකොට ඔය විදිහටම එනවා. ඊට පස්සේ හරිද? මේකෙන් තව අපිට හදාගන්න පුළුවන්. දැන් ඔයාලා මේ ඉතිරියදී එක පැත්තක පහළට ලියන්න. තේරුණාද? දැන් මම මේ බෝඩ් එකේ කැමරාවට පේන සීමාංශයන් මෙහෙවලිය ඔයාලා ලියද්දි එක පැත්තක පහළට ලියන්න. අනෙක් පැත්ත දාගන්න මෙයාගේ මෙහෙම පරිවර්තන කියලා. හරිද? මේකට දානවා බෙන්සීන් වලයක් එක්ක MgCl. හරිද? මේක දාන්න ඕනේ ආම්ලික අවස්ථාවේදී ජලයක්. හරි. ලියා ගන්නකො තනි පැත්තට ලියන්න. හරි. හරි. දැන් මේකේ තියෙන අනෙක් පරිවර්තන ටික ලියාගමු. මේ දැන් මේ බෙන්සීන් හැදෙන ආකාර ටික. බෙන්සීන්ගේ නිවතට යනවා. හරිද? දැන් මේ ටික මම කොහොමද දෙපැත්තකට ලියාගන්න. දැන් මම මේ කැමරා එකට බෙන්සීන් වලට මම මෙහෙම දානවා. පළවෙනි එක හයිඩ්‍රජන් පැලේඩියම් තියෙද්දි 150 සෙල්සියස් වලට මෙන්න මෙහෙම තනි බන්ධන වලයක් හදනවා. මේකට කියනවා සයික්ලෝහෙක්සේන්. හරිද? ඊළඟට ක්ලෝරින් දාලා රත් කරනවා. බන්ධන ටික විදිලා හැම මූල කාබන් පරමාණුකටම ක්ලෝරින් එක ගන්න සම්බන්ධයි. හරි. ඊළඟට ක්ලෝරින් දාන්න පුළුවන් යකඩත් එක්ක. ඊළඟට බ්‍රොමින් දාන්නත් පුළුවන් යකඩත් එක්ක. එහෙම නැත්නම් දාන්න පුළුවන් FeBr3. එහෙම දැම්මම වෙන්නේ මොකද බලන්න. මේ තියෙන වලය හරිද? මෙතන ක්ලෝරින් එකක් හරි එහෙම නැත්නම් බ්‍රොමින් එකක් හරි සම්බන්ධ වෙලා හැදෙනවා. ඊළඟට ගන්න හරිද? මේකට දානවා ID HNO3. දැන් මොකද වෙන්නේ? හරිද?
ඔන්න ඔය බෙන්සීන් එකක් හැදෙනවා. හරි. ඊට පස්සේ ඔයා මේකට දානවා සාන්ද්‍ර HNO3 සහ සාන්ද්‍ර H2SO4. සාන්ද්‍ර HNO3 සහ සාන්ද්‍ර H2SO4. මේක දැම්මම වෙන දේ බලන්න. මේක දැම්මම ප්‍රතික්‍රියා දෙකක් වෙනවා. කොහොමද මේ දෙක වෙනස් වෙන්නේ? ඔයා යොදන උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 නම් හරිද? ඔයාට හැදෙනවා මෙන්න මේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 60 නම් නයිට්‍රෝජන් දෙකක් සම්බන්ධ වෙනවා. හරිද? ඊට පස්සේ වෙනින් උදාගන්න එකක් දුන්නා නැත්නම් ඔයා දානවා CH3Cl එක නිර්ජලීය AlCl3 දැම්මම ඔයාලට හැදෙනවා හරි තියාගන්න වෙන්නේ තව ප්‍රතික්‍රියා දෙකක් තුනක් තියෙනවා. ඔක ඉන්නකොට යනවා. මේ ඔක්කොම බෙන්සීන්ගේ සිත පරිවර්තනය වෙන දේවල්. හරි. දැන් බලන්න. ඕකේ තව එකක් වගේ තියෙනවා අපිට ලියා ගන්න. මේක දාගමු. මේ ඔක්කොම එක පැත්තකට ගන්න. හැදෙන විදිහ එක පැත්තකට අනෙක් ටික අනෙක් කොටසකට ගන්න. මේක ගොඩේ ලියන්න එපා. හරි. බෙන්සීන් වලින් තව සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් CH3 ප්‍රබන්ධන OCl නිර්ජලීය AlCl3 දැම්මම හැදෙනවා මෙන්න. හරිද? ඊට පස්සේ හරි බලන්න. CH3 ඕනනම් මේකට දාන්න පුළුවන් වාට K2Cr2O7 හරිද? මේක දැම්මාට පස්සේ මේ හැදෙන සංයෝගයට ටොලුයින් එකට හැදෙනවා කාබොක්සිල් කාණ්ඩයක්. හරිද?